ස්වභාවික විවසන වලින් අපිට ගැලවෙන්න බැරිද? තව කොච්චර කාලයක් මේක යයිද? මම පැහැදිලිවම කියන ලංකාවේ එක් මිනිස්සෙක් ඉන්නවා බෝසතාණන් වහන්සේ නමක් පාරමී දම් පුරලා අවසන් කරපු. මිනිස්සු එයාට තමයි දියසෙන් කියලා කියන්නේ. මිනිස්සු එයාට තමයි රාවණ කියලා කියන්නේ. එතකොට ඒ පුද්ගලයා තුල පවතින ඒ පුද්ගලයා මේ රටට අවශ්‍යයි. මම දකින දේ. ඒ පුද්ගලයා මේ රටට අවශ්‍යයි. හැබැයි ඒ අවශ්‍යතාවය ජනතාව තේරුම් ගන්නේ නැහැ. ජනතාව ඔහුවට එක්රොක් වෙන්නේ නැහැ. ජනතාව මුලාව පිටපස්සේ යනවා. ඒ නිසා ස්වභාවය කැමති හැම වෙලේම සුදුසුම පුද්ගලයාට ඒ අවශ්‍යතාවය දෙන්නේ. ඒක ස්වභාවය හැම වෙලේම යම්කිසි දෙයක් තීරණය කරන්නේ ස්වභාවයේම රැකවරණය පිණිස. ස්වභාවයේ අභිවෘද්ධිය පිණිස. ඒතකොට ස්වභාවයේ අභිවෘද්ධිය පිණිස ස්වභාවය විසින් සකසන මිනිසෙකුට මාර්ගය ඇහිරෙනවා කියලා කියන්නේ ඒකට අදාළව කර්මඵලයක් අපිට පළ දෙනවා ස්වභාවික වශයෙන්. මං කියද පැහැදිලිද? අවුවෙන් පිච්චෙන්නේ, මුහුදුරල වැඩි වෙන්නේ, හුලං වැඩි වෙන්නේ, භූමිකම්ප ඇති වෙන්නේ. ඔබ බලන්න මේ තරංගමල්ලි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති බවට පත් වෙන. කියන්නේ 2004 දී තමයි මුහුදුරල එන්නේ. ඊට පස්සේ ඒක ස්වභාවික විශ්ලේෂණයක් ලෝකේ ලංකාවේ මම අවුරුදු 2000කට විතර පස්සේ ඇති වෙච්ච සංසිද්ධියක්. ඒ වගේම තමයි ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවත් එක්කම තමයි ලංකාවේ භූමිකම්ප වෙන්න පටන් ගන්නේ. ඒතකොට මේ ස්වභාවික වශයෙන් සිදුවන විපත් වලින් ගැලවීමක් නම් මම නම් දකින්නේ නැහැ. ඒක මම කවුරු කෙනෙක් කියනවා නම් ඒක ඒ දේශපාලඥයා අරමුණු කරගෙන මේක ස්වභාවික විසින් දෙන දනුවමක් විතර කවුරුත් පිළිගන්නේ නැති වෙයි. මොකද අපේ රටේ ගොඩක් මිනිස්සු භෞතිකවාදී නිසා. නමුත් මේ අධ්‍යයනය දිගින් දිගට කරලා බලපුවාම මම පැහැදිලිවම දකිනවා ස්වභාවය තමයි මේ සියලු දනුවම් දෙන්නේ. ඒ ස්වභාවය දෙන දනුවම් වලින් අපිට ගැලවීමක් නැහැ. අපි තාමත් ස්වභාවය කියවන්න දන්නේ නැති නිසා. ස්වභාවය කියවන්න දන්න මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා මේ රටේ. හැබැයි ඒ මිනිස්සු මම දන්නේ මොන කර්මයක්ද කියලා එක් දේවල් කියලා මිනිස්සු රවටලා සමහර මුදල් උපයා ගන්න යම් දේවල් යොමු වෙලා ඒ මිනිස්සුන්ගේ ස්වභාවික දැනුමත් යටපත් කරගෙන ඉන්නවා. මේක තමයි තියෙන ලොකුම ව්‍යසනය. ඒ නිසා මම හැමදාම එදා කිව්වා වගේ මම එදා ඔබේ channel එකේම කිව්වා එන්න ඉදිරියට එන්න ඇත්ත දන්න මිනිස්සු ඇත්ත කතා කරන්න. ඩොලරේ ප්‍රශ්නෙට විසඳුමක් අපේ රටේ තියෙනවා. මේ රටේ ආචාර්යරු මහාචාර්යරු කොටසක් ඉන්නවා. කතිකාචාර්යරු ඉංජිනේරු කොටසක් ඉන්නවා. වෛද්‍යරු කොටසක් ඉන්නවා. මහා විද්වත් පිරිසක් ඉන්නවා. දාර්ශනිකයෝ ඉන්නවා. ගවේෂකයෝ ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා යම් වැඩක් කරන්න මේ රට දවසින් දවස වැටෙනවා. මේ රටේ වැටීම නවත්තන්න එකතු වෙන්න පෙළ ගැහෙන්න ගොඩ නැගෙන්න සාකච්ඡා කරන දැනුම බෙදන්න කියන තරම මම එන්නේ තරංග මේ ප්‍රශ්නෙට විසඳුමක් නැති නිසා මම අසරණ වෙලා ඉන්නේ මේ මොහොතේ. එහෙම නැත්නම් ඔය කිසිම කෙනෙක් අවශ්‍ය නැහැ. මම ඔබට මෙහෙම දෙයක් කියන්නම්කෝ. මම මේ රට හදන්න සැලසුම හදන්නේ අද නෙමෙයි. 2003 මම මේ රට වසර 3ක් 5ක් වගේ අතර කාලයේදී මේ රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරනවාමයි. මම මේ දේශපාලනෙන්න කතා කරනවා නෙමෙයි. නමුත් මම මේ සියලු සැලසුම් හදලා මගේ ගාව තියාගෙන මම ඇතම් අවස්ථාවේදී මේ රටෙන් ආපු දේශිතයිසි ජාතික ව්‍යාපාරය ඒ කාලේ මම දීලා තියෙනවා. යම් දේශපාලඥයන් දීලා තියෙනවා. යම් ආයතන ප්‍රධානින්ට දීලා තියෙනවා. මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වුණාට පස්සේ මම ගෝඨාභය රාජපක්ෂලත් ඒක අවස්ථා දෙකකදී එක ප්‍රොජෙක්ට් එකක් විතරක් කරියා. මම හැම වෙලේම කියන්නේ මගේ දැනුම මම මිනිස්සුන්ට දෙන්න සූදානම් ඕනම වෙලාවක කිසිදු බලාපොරොත්තුකින් තොරව. ඒ එක්කම තමයි මේ රට ඇත්තටම එහෙම තාමත් මේක බිඳ වැටලා තියෙන්නේ. බිඳ වැටෙමින් තියෙන්නේ. මේ බිඳ වැටීම දැන්වත් නවත්තලා මේ රට ඉදිරි දැක්මක්, නිවැරදි දැක්මක්, ජාතික ප්‍රතිපත්තියක්, ජාතික රාමුවක් තුල වැඩ කරන්න අපි පෙළ ගැහෙන්න ඕනේ, පෙළ ගස්වන්න ඕනේ. ඒක අපේ යුතුයකම වෙලා. හැබැයි මේ යුතුයකමෙන් අපි බැහැර වෙන්න මේ ස්වභාවයෙන් අපිට විපත් වෙනවමයි. ඒක නවත්තන්න බෑ. එහෙම නැත්නම් මේ කිසිම කෙනෙක් නැතුව මං වගේ මිනිහෙක් මේ රටේ රජ වෙන්න මොකද අපිට අවශ්‍ය දේ අපි කරනවා ඉටියෙන් හෝ මැටියෙන්. මං වගේ මිනිහෙක් රජ වෙන්න ඕනේ කියලා කිව්වේ. බැරිද? රජ වෙන්න. මං අර ඔබට එක දවසක් කිව්වා අවස්ථා කීපයකදී channel කීපයක් කිව්වා මම ඒ ගැන තාම හිතන්නේ නැහැ. මට අවශ්‍යතාවය තියෙන. ඇයි මේ වගේ ඕනේ? ජනතාව ඉල්ලන්නේ ඔබ. මම හිතනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙද්දී ගෝඨාභය මිනිස්සු ඉල්ලුවා. හැබැයි මිනිස්සුන්ව වැරදුනා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා තමන්ගේ ඒ වැඩපිළිවෙල සුදුසු නැත්නම් වෙනත් කෙනෙක් නැත්නම් වෙනත් පිරිසක් මේ රටට ඊළඟට තෝරාපත් කරන මේ ඉන්න පිරිසෙන් කවුරුත් ගන්න එපයි කියන කාරණා සම්බන්ධව එතුමා බොහොම පැහැදිලිව කියනවා. මං එතුමාට ගරු නොකරවුවත් හරි රටේ රජාට අපි අවනත වෙන්න එපා. හැබැයි එතුමාගේ වචනයට මම ගොඩක් ගරු කරනවා. මොකද හේතුව තමයි එතුමා දන්නවා මේ ඉන්න දේශපාලන කරලී ඉන්න කිසිම කෙනෙක්, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හෝ සමාජවාදී පක්ෂ කිසිවක් මේකට ගැලපෙන්නේ නැහැ කියන දැන් එතුමා පිළි අරගෙන තියෙනවා. මොකද එතුමා අලුතෙන් ආපු කෙනෙක්. එතුමා අලුතෙන් ආපු කෙනාට ඒ දැනුම බුද්ධිය සිහියට පත්වීමම
ලංකාවේ මිනිසුන්ට මේ හොඳ තෝතන්නක් වුණා. මම ඒ නිසා කියනවා අලුත් රජෙක් අපි තනමු. ඒ රජා මම විය යුතු නැහැ. මං තරංගමලි මං හැම වෙලේම කියන්නේ ඒ රජා මම විය යුතු නැහැ. ඒකට වෙන කවුරුත් සුදුසු නම් සුදුසුම පුද්ගලයා අපි සුදුසු වෙලාවට මේ එළියට ගන්න ඕනේ. ඒ සුදුසුම පුද්ගලයා තමයි රජ කරවන්න ඕනේ. ඒ සුදුසු පුද්ගලයා තරංග ඔබ නම් ඒ වෙලාවට මම ඔබට හිසනවා ආරාධනා කර ඔබට ඒ සිංහාසන දී යුතු හේතුව ඔබයි සුදුසු. ඔබට මං කියද මිනිස්සු හැම වෙලේම තෝරන්න ඕන පුද්ගලයා නෙවෙයි, පක්ෂය නෙවෙයි. පැහැදිලි වැඩපිළිවෙලක්, ජාතික ප්‍රතිපත්තියක්, නිවැරදි දැක්මක්, තිරසාර සංවර්ධනයක් සහ ජාත්‍යන්තර හුදු සම්බන්ධතා නිසි ලෙස වැඩ කරන්න පුළුවන් දේශපාලන නායකයෙක්, ඍජු කොන්දක් තියෙන නායකයෙක්, කෙටියෙන් කිව්වොත් දසරාජ ධර්මයෙන් රට පාලනය කරන මිනිහෙක්, සියලු ධර්මයන් පිළිබඳ අවබෝධය ඇති මිනිහෙක්, පරිසරයට හිතකාමී මිනිහෙක්, පරිසරය ගැන දන්නා, මිනිසත්කම දන්නා, අධ්‍යාපන ක්‍රම ගැන දන්නා, වෛද්‍ය විද්‍යාව ගැන දන්නා, ඒ දේවල් මිනිස්සුන් රවට්ටන්න පුළුවන් නම් ඒ රවට්ටන එක පිළිබඳ මන අවබෝධයක් ඇති මිනිසෙක් තමයි මේ රටේ රජ විය යුත්තේ.